මෙරට ජනප්‍රිය YouTube තරු දෙකක් වන බ්ලොග් කැන්ඩිනෝ නම් දෙපළට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආදිවාසී නායක ඌරුවලිගේ වනිලැත්තන් කටයුතු කර තිබෙනවා. එයට හේතුව ලෙස දක්වා තිබුණේ මෙම YouTube වීඩියෝ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් නිසා ආදිවාසී ප්‍රජාවගේ සංස්කෘතිය විකෘති කර තිබීම හේතුවෙන් බවයි ආදිවාසී නායකයා පවසන්නේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තම ප්‍රජාවගේ භාෂාව සහ සම්ප්‍රදායන් විකෘති කරමින් තම ප්‍රජාවගේ උරුමය විනාශ කරමින් වාණිජ අරමුණු සඳහා මෙම වැඩසටහන සකස් කර ඇති බවටයි. ඔහු පැවසුවේ නිර්මාණකරුවන් සම්බන්ධ කර ගැනීමට සහ වීඩියෝ ඉවත් කරන ලෙස ඉල්ලීමට ඔහු දැරූ උත්සාහය අසාර්ථක වූ බවයි. ඒ වගේම මෙවැනි නිර්මාණ හමුවේ ආදිවාසී පරපුර පිළිබඳව ජනතාවගේ තිබෙන ගෞරවය හා විශ්වාසයන් විනාශ කර තිබෙන බව ඌරුවලිගේ වනිලැත්තන් පවසනවා. වැඩිදුරටත් අදහස් දැක්වූ වනිලැත්තන් පවසා තිබුණේ සමාජ මාධ්‍යවල නියාමනයක් නොමැතිකම නිසා බොහෝ නිර්මාණකරුවන් මාධ්‍ය අනිසි ලෙස භාවිතා කරන බවටයි. එම නිසා එවැනි නිර්මාණ තුළින් සමාජයට සිදුවන හානිය වැළැක්වීමට රජයෙන් ඉල්ලීමක් කරන්නටද ආදිවාසී නායක ඌරුවලිගේ වනිලැත්තන් කටයුතු කර තිබෙනවා.